ඔව් ඔව් සහෝදරවරුනි, අධ්‍යාපනය කියන එක මොන තරම් වැදගත්ද. නමුත් මේ අවුරුදු 6 ඇතුළත 2,00,000 වෙනදට වඩා අවුරුදු 6ක් ගත්තාම අවුරුදු 5ක් ගත්තාම වෙනදට වඩා ප්‍රතිශතය මේ සැරේ වැඩි වෙලා තියෙනවා. මේ අවුරුදු 6 ඇතුළත 2,60,000කට ළමයිට අධ්‍යාපනය එපා වෙලා, පාසල එපා වෙලා, ගුරුවරයා එපා වෙලා, ඉගෙනීම එපා වෙලා. මේ කාගේ වරදද? අපි ගල්ලෑල්ලෙන් පටන් ගත්ත අපි අධ්‍යාපනය අවුරුදු 2කට විතර පස්සේ තමයි, 3කට පස්සේ තමයි අපිට සහෝදරනි පොතක්, පෑනක්, පැන්සලක් අල්ලන්න හම්බුනේ. අපි පයින් ගියේ. මේ අධ්‍යාපනය කියන එක එදා බොහෝම අමාරුවෙන් තමයි හැදෑරුවේ. නමුත් ඊට වඩා ඒවකට ඒ අමාරුතාවයේ තිබිලා දුෂ්කරතාවය මැද්දේ අධ්‍යාපනයේ හැදෑරුවාට වඩා මෙවර අධ්‍යාපනයට පහසුකම් තිබිලා වාහනේ ගෙදරට එනවා. ළමයා අම්මා ගිහිල්ලා වාහනෙන් බහිනකොට ගෙදරට මේ පාසලට අරන් ගිහිල්ලා පුටුවේ තියලා කවලා පෝලා අම්මා පාසල අතු ගාන්නේ, පන්ති කාමරේ අතු ගාන්නේ අම්මලා තාත්තලා. නමුත් අපි කුෂිකර්මයේ පවා කරලා පාසලේ ගොවිතැන් කරපු අපි ඒ අධ්‍යාපනය හැදෑරුවා. දැන් ඉන්න අයට මේ 2,60,000කට වෙනදට වඩා, වෙන වසරවල් වලට වඩා මේ අවුරුදු 6 ඇතුළත අධ්‍යාපනය එපා වෙලා, ගුරුවරයා එපා වෙලා, පාසල එපා වෙලා. ඇයි? ඒක ඔබත් මමත් නෙමේ, මේකේ හිටිය පාලකයන් දැනගත යුතුයි. එහෙමත් නැත්නම් ඔය වෘත්තීය නායකයෝ කියන අය, අධ්‍යාපනික නායකයෝ දැනගත යුතුයි. මේකේ විසඳුම් මොකද්ද, අඩුපාඩුව මොකද්ද කියන එක. ජය වේවා.